නුඹ අසල මා සෙව් නිවනයි උතුම් කඳුලැල් නිවාලු සෙවනයි නැවුම් සසරේ පුරා සෙව් නුඹේ නිවනමයි තිලෝතිවා කර බුදුනෙත් හමු වේවා සම්මා සම්බුදු ධර්මයේ සීවේවා තණ්හා භව බිඳ මනුදම් රැව් දේවා නිවනේ දොරටු අභියස සැනසේවා ලෝහේ ඝන දුර සිත් තුල පැතිරී මේ ලොව පිරිහිලා අරහං සම්මා සම්බුදු ගුණයෙන් ලෝකේ සැනසේවා තණ්හා භව බිඳ මනුදම් රැව් දේවා නිවනේ දොරටු අභියස සැනසේවා නොදැන මා ජීවිතේ වේදනා විඳී එලිසා මේ භවේ ධර්මයෙන් විමසලා සෑම දේ යා යුතුයි පමා විහාවේ මගේ නොයසේදෝ නොපෙනේදෝ වේදනා භව පුරා තණ්හා ශාමිතුත්‍යවනසා ධර්මේ පතුරා සද්ධර්ම මයවාදින් තෙවනු රත්නේ බඳලා ගත්තු තිසරණ අත්මුදුම් දුක දෙනුණා දුකට හේතුව තේරුණා දුක දෙනුණා දුකට හේතුව තේරුණා ආම කිසිවකු අත්හරින්නට බැරිව ලක වෙනවා තථාගත ආනනේ තථාගත දුක දෙනුණා දුකට හේතුව තේරුණා දුක දෙනුණා දුකට හේතුව තේරුණා නමෝ තේ බුද්ධ වීරත්තු විප්පමුත්තෝ සිසබ්බදී සම්බාධ පටිපන්නෝ සමි තස්සමේ සරණං භවාති
සොයා අවසානයේදී දුකමයි සදා හමනා සුලගේ දහමයි යසුනේ පිල්මදි උනාලෝ සංසාරේ දුක දෙනුනා දුකට හේතුව තේරුණා දුක දෙනුනා දුකට හේතුව තේරුණා धर्म हमना सुलगे दहमई सुने बिलमदि उड़ालो संसारे तथागत आनने दुख देनुना दुखट हेतुव तेरुणा दुख देनुणा दुखट हेतुव तेरुणा दुख देनुणा दुखट हेतुव तेरुणा दुख देनुणा दुखट हेतुव तेरुणा සේනාසනේ මුල් කරගෙන අපේ කල්යාණ මිත්‍ර සද්ධාතිස්ස නායක ස්වාමීන් වහන්සේගේ පූර්ණ මැදිහත් වීම අනුග්‍රහය ආශිර්වාදයේ මැද්දේ අද දවසේ මේ විශේෂ පින්කමක් සිද්ධ වෙන්නේ ශ්‍රී කුණාමල චීන වරාය ශ්‍රී බෝධිරාජාරාම විහාරයේ ඇතුළු විහාර ගණයේ විහාරාධිපතිව වැඩ සිටපු ත්‍රිකුණාමලයේ නගර හා කඩවත් ශාසන ආරක්ෂක බල මණ්ඩලයේ හිටපු ගරු සභාපති උතුරු නැගෙනහිර තමන් කඩුව දෙපළාතේ ප්‍රධාන සංඝනායක තනතුර ලැබූපු පූජ්‍යපාද දෙහියෝ විට පියතිස්ස නායක හිමිපාණන් වහන්සේගේ සත්වන ගුණානුස්මරණ පින්කම වෙනුවෙන් තමයි මේ දානමය කටයුත්ත සංවිධානය කරන්නට යෙදුනේ. ඉතින් අපේ අපවත් වී වදාළ ඒ ගරුතර මහා නායක ඒ මහා නාහිමිපාණන් වහන්සේට පින් පිනිස මේ දානමය කටයුත්ත ඇතුළේ මේ පින්කම් මාලාව මේ විදිහට සිද්ධ වෙනවා. මේ වෙලාවේ හැමදෙනාම අවධානය යොමු කරන්න බුද්ධ පූජාවේ පූජා කිරීම වෙනුවෙන් ඊට ප්‍රථමයෙන් අපි වැඩමවා වදාළ ගරුතර මහා සංඝ රත්නයේ ගෞරවපූර්වකව පිළිගනිමු. වැඩමවා වදාළ ගරුතර මහා සංඝ රත්නයේ පාද නමස්කාර පූර්වකව පිළිගන්නවා කියලා කවුරු සාදුකාරයක්. දැන් හැමදෙනාම නමස්කාරයේ කියමින් බුද්ධ පූජාව තියන්න සූදානම් වෙන්න. සම්මා සම්බුද්දස්ස සාදු පුජුපටිපන්නෝ භගවතු සාධක සංඝෝ ඥායපටිපන්නෝ භගවතු සාධක සංඝෝ සාමීචි පටිපන්නෝ භගවතු සාධක සංඝෝ යදිදං චත්තාරි පුරිස යුගානි සත්ත පුරිස පුත්‍රා ඒස භගවතු සාවක සංඝෝ ආඋදේයෝ පාඋදේයෝ රාක්ඛිනේයෝ අංජලි කරණේයෝ අනුත්තරං පුඤ්ඤං
නිවන් දුටු හිමි රුවන් පිළිරුව පමණි මට අද ශේෂ වූයේ හිමි දෙසූ බණ අසා ඇති මුදු ඇසූයේ හිමිගේ හඬින්නෝ අනේ පිඩු සිටු පුතුට මෙන් අනේ හිමියනි මටද දැන් දෙසවදහල මැනවි බුදුබණ මහා කරුණාවෙන් ගලක් වීනම් මමත් ඉවසමි යකුළු පහරද කැපීවෙන් වෙන ඔබේ පිළිරුව නිම කරන්නට කලාකරුවකු අතින් ලැබෙනා එයින් හිමිහුරු කලා වූ ශාන්තිය මට ලැබේවා මහා කරුණාවෙන් වන්නට නොහැක හිමියනි මිනිස් බව ලැබ සිටින මාහට මලක් අද ඔබ දෙපා පාමුල විඳින සිහිලස නොමැත මාහට මලක් බුදා මගේ ජීවය ඔබේ පාමුල පරහුණාවේ නිවන් දුටු හිමි රුවන් පිළිරුව පමණි මට අද ශේෂ වූයේ හිමි දෙසූ බණ අසා ඇති මුදු ඇසූයේ හිමිගේ හඬින්නෝ අනේ පිඩු සිටු පුතුට මෙන් අනේ හිමියනි මටද දැන් දෙසවදහල මැනවි බුදුබණ මහා කරුණාවෙන් වැඩමවා වැඩ සිටින ගරු කටයුතු මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධාවන්ත කාරුණික පින්තුනි කළ යුතු සියලු අනුශාසනාවන් සිහි කළ යුතු සියලු කරුණු කාරණාවන් යාන්වය ආරණ්‍ය සේනාසනාධිපති අපේ කල්යාණ මිත්‍රයන් වහන්සේ සිහිපත් කරන්න තියදුනා මා හිතනවා දීර්ඝ වශයෙන් හෝ අනුශාසනාවක් කරුණු පැහැදිලි කිරීමක් අවශ්‍ය නොවන බවයි මගේ හැඟීම. ඒකට හේතුව දුවදරුවොත් බොහෝ වේලාවක්
අප සමග රැඳිලා ඉන්න නිසා එයත් වෙහෙසටපත් වෙලා ඇති. තාම මේ තෑගි ටික ලැබෙන්නේ නැත්තේ මොකද කියලා ඒ ගැනත් අපි හිතලා මේ කටයුතු කෙටියෙන් නිමාවටපත් කරමු. යාන්ඔය ආරණ්‍ය සේනාසනයේට දැක බලා ගැනීම සඳහා ස්වාමින් වහන්සේලා කීප නමක් වශයෙන් අපි වැඩම කළා. ඒ වැඩම කළ වේලාවේදී මේ පින්නතුල්ලා බොහෝම ශ්‍රද්ධාවෙන් අපිට දානියෙන් අප උපස්ථාන කරන්නට කටයුතු සූදානම් කරලා විහාරාධිපතින් වහන්සේ හදිසි කටයුත්තක් සඳහා කොළඹ ප්‍රදේශයට වැඩම කරලා සිටියා. මේ දායකයෝ ඊටාම ශාසන දයාවෙන් යුක්තව ඒ කටයුතු සූදානම් කරලා තිබුණා. අන්න ඒ වේලාවේදී අපි කල්පනා කළා මාගේ ගුරු දේව ගරු කටයුතු ලොකු හාමුදුරුවන් වහන්සේ වෙනුවෙන් අවුරුදු 7ක් පිරීම නිමිති කරගෙන යාන්ඔය ආරණ්‍ය සේනාසනයේට මේ ප්‍රදේශයෙන් ස්වාමින් වහන්සේලා 19කුත් අපි වැඩම කරන ස්වාමින් වහන්සේලා සමග 29කට ආසන්න ප්‍රමාණයකට දානයක් සූදානම් කරලා මල්පෝරුව හා වාහල්කඩ ගම්මාන දෙකේ පදිංචි දහම් පාසල් යන දුවදරුවන් අරමුණු කරගෙන ඒ දුවදරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක කරගන්නට අධ්‍යාපන උපකරණ ටිකක් පොත්පත් ටිකක් පරිත්‍යාග කරන්නට ඒ දරුවන්ට ලබා දෙන්නට ඒ දරුවන් වෙනුවෙන් දිරිදීමක් සිදු කරන්නට උවමනා බව හිතේ තබාගෙන ඒ බව අපේ ශාසන සේවක හා ශාසන ආරක්ෂක සමිතියේ සියලුම දායක පින්නතුල්ලාට දායක සභාව කැඳවලා දැනුවත් කරලා අපේ WhatsApp සමූහය මගින් නිරන්තරයෙන්ම දැනුවත් කරලා මේ විදිහේ පින්කමක් සූදානම් කරගන්නට යෙදුණා. වැඩම කරන්නට යෙදුණු මහා සංඝරත්නයේ විශේෂෙහි විවිධාකාර පිරිකර පූජා කරන නිසා මේ ප්‍රදේශවල තිබෙන දුෂ්කරතාවයත් මුල් කරගෙන දායක පින්නතුල්ලා දැනුවත් කළා වියලි ද්‍රව්‍ය එකතු කරලා ඒ වැඩම කරන මහා සංඝරත්නයට දානි මදි වුණොත් උයා පිහා ගන්නට දානි ටිකක් හදා ගන්නට වියලි ද්‍රව්‍ය ටිකක් පූජා කරමු කියලා ඒ සඳහා බොහෝ පිරිසක් උදව් උපකාර සිද්ධ කළා. ඒ වගේම මුදල් පරිස්කාර ඒ වගේම ද්‍රව්‍ය ලබා ගැනීම සඳහා මූල්‍යමය දායකත්වයන් අපේ දායක පින්නතුන්ලා ලොකු හාමුදුරුවන් වහන්සේ වෙනුවෙන් සකසා සපුරා ඒ පින්කම සිදු කරන්නට කටයුතු සූදානම් කරලා දුන්නා. මේ ගම්මානේ හදන පින්නතුල්ලාගේ ගමේ දානය බොහොම රසවත් නිසා අපේ කල්යාණ මිත්‍ර ආරණ්‍ය සේනාසනාධිපතින් වහන්සේට සිහිපත් කළා දානි ටිකත් මෙහිම්ම සූදානම් කරලා දෙන්න කියලා. ඉතින් මේ ගම්මානේ පින්නතුල්ලත් ඒ සඳහා විශාල දායකත්වයක් අප වෙත සලසා දෙන්නට යෙදුණා. මෙන්න මේ විදිහටයි මේ පින්කම සූදානම් කළේ. ඒ වගේම අපේ ශාසන සේවක හා ශාසන ආරක්ෂක සමිතිය හා තිරිකුණාමල නගර හා කඩවත් ගෝකන්නපුර සුරැකීමේ එකමුතුවේ වාසය කරන සියලු පින්නතුල්ලා සහ සම්බන්ධ වෙලා මේ දෙවන්ත පින්කම මේ විදිහට සූදානම් කරගත්තේ විශේෂයෙන්ම මහන්සි වුණේ ඒ කැඳුම්කාර ස්වාමින් වහන්සේ වශයෙන් කටයුතු කරන තිරුකුණාමලේ ඥානකිත්ති ස්වාමින් වහන්සේ හා එහි මාධ්‍ය අංශයේහි කටයුතු සිදු කරනු ලබන
උන්වහන්සේගේ ශිෂ්‍යයන් වහන්සේ වන තිරිකුණාමලේ සුගුණ කිත්ති ස්වාමින් වහන්සේයි මේ හැම කටයුත්තකදීම මටත් වඩා වෙහෙස මහන්සි වෙලා ඒ කටයුතු 90%ක්ම සූදානම් කරලා දුන්නේ. මට තිබුණි සූදානම් කරන්න 10%ක වගේ පුංචි ප්‍රමාණයක් විතරයි. ඒ ටිකෙන් විතරයි දායකත්වයක් සලසා දෙන්න තියදුනේ. ඉතින් මේ පින්කම මේ විදිහට දුවදරුවන් වෙනුවෙන් හා ඒ වගේම වැඩම කළ මහා සංඝරත්නයේ වෙනුවෙන් සූදානම් කළ උදව් උපකාර කළ දැක බලා සතුටු වුණ සෑම සියලු දෙනාටම බොහෝම පින් දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා. මේ තුලින් අත්පත් වන සියලුම පුණ්‍යඵල ධර්මයන් මාගේ ගුරු දේව ඒ වගේම අපේ දායක පින්නතුල්ලාගේ ගරු කටයුතු ලොකු හාමුදුරුවන් වහන්සේ වන පූජ්‍යපාද දෙහියෝ විට පීතිස්ස නායක මාහිමිපාණන් වහන්සේ හා ඉන්දියන් සාමසාධක හමුදාව විසින් ඝාතනය කරන්නට යෙදුන ප්‍රමුඛන සද්ධාලංකාර ගරු කටයුතු ලොකු හාමුදුරුවන් වහන්සේට ඒ වගේම අපේ නිකායේ මහානායක මාහිමිපාණන් වහන්සේ වන පරම පූජනීය මඩිහේ ශ්‍රී පඤ්ඤාසී මහානායක මාහිමිපාණන් වහන්සේත් අම්පිටියේ ශ්‍රී රාහුල ලොකු හාමුදුරුවන් වහන්සේත් ඒ වගේම අපේ ඥානකිත්ති ස්වාමින් වහන්සේගේ ගුරු දේවෝත්තමයන් වහන්සේ වන සීරුවිල මංගල රජමා විහාරී විහාරාධිපතින් වහන්සේ වශයෙන් වැඩ කටයුතු සිද්ධ කරලා අපවත් වී වදාළ සරණකිත්ති නායක මාහිමිපාණන් වහන්සේ ඇතුළු සියලුම සංඝ පීතෘන් වහන්සේලාගෙත් භවගාමී ජීවිත සූපත් වේවා කියන සිතුවිල්ලක් වාහල්කඩ පදිංචි වසර 7කට පෙර මිය පරලොව ගිය ප්‍රේමලතා ආදරණීය මෞතුමිය ඇතුළු ඔබ පින්වත් සියලු දෙනා නමින් මිය ගියා වූ සෑම සියලු දෙනාටත් අද මේ පින්කම සඳහා අපින් සම්බන්ධ වෙච්චි මේ පින්නතුල්ලගෙන් සම්බන්ධ වුණ සෑම සියලු දෙනා නමින්ද මිය පරලොව ගියා වූ සියලු දෙනාගේම භවගාමී ජීවිත සුවපත් වෙත්වා උතුම් නිර්වාණාභෝධිය පිණසම හේතු වෙත්වා කියන උතුම් චේතනාවෙන් පෙන්වක් කරලා අපි සියලු දෙනාම ඉදම්මේ ඥාතිනං හෝතු කියන ගාථාව කියමින් පෙන් වඩා පින්වන්දන් කරන්න. අපේ ශාසන සේවකා ශාසන ආරක්ෂක සමිතියේ උපසභාපතිතුමාට ලේකම්තුමා ඇතුළු ඒ දායක පින්නතුල්ලා කීප ප්‍රලබ්ධ මේ ස්ථානයේ සහ සම්බන්ධ වෙන ලෙස සිහිපත් කරමින් මේ පින්නතුල්ලාත් මේ පෙන් වඩා පින් අනුමෝදන් කරන උතුම් පින්කමට සම්බන්ධ වන ලෙස අනිකුත් අපි හැම දිනම ගාථා සජ්ජායනා කරලා මේ පින්කම පින් අනුමෝදන් කිරීම සිද්ධ කරමු. ඉදම්මේ ගරුණෝතු සුඛිතෝ තුනුගරෝ ඉදම්මේ ගරුණෝ සුඛිතෝ තුනුගරෝ ඉදම්මේ ගරුණෝතු සුඛිතෝ තුනුගරෝ ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. අපි මේ විදිහට රැස් කරගත්ත සියලුම පුණ්‍යඵල ධර්මය මේ භූමිය ආරක්ෂා කරනු ලබන අපේ හාමුදුරුවන් වහන්සේට මේ සත්කටයුතු සිද්ධ කරන්න නිරන්තරයෙන්ම ආශිර්වාද සිද්ධ කරන මඟ පෙන්වන අල්පේශාක්‍ය මහේශාක්‍ය ඉෂ්ට දේවතා ආදී සියලුම දේව සමූහයාද සිහිපත් කරලා මේ පින් අනුමෝදන් කරමු. අප සියලු දෙනාම රැස් කරගත්ත සියලුම පින් බලය අනුමෝදන්ව සතුටු සිත් පහළ කර ගනීවා. මේ භූමියට දිනින් දින ආශිර්වාද සලසා දිත්වා උන්වහන්සේ බලාපොරොත්තු වන්නා වූ ඒ හිතේ පිළිම සම්බුද්ධ රාජානන් වහන්සේගේ වැඩ කටයුතු සිදු කර ගන්නට නිරන්තරයෙන්ම ආශිර්වාද කරත්වා. දිව්‍යෝත් ප්‍රාර්ථනීය බෝධියකින් අමා මහ නිවනින් සැනසෙත්වා කියන සිතුවිල්ලෙන්
පින්වත් සියලු දෙනාම සියලු දෙවියන් සිහි කරගෙන මේ විදිහට අපි පින් අනුමෝදන් කරමු. ඉත්තාවතාජම්මේහි සම්පතං පුඤ්ඤ සම්මේ බ්‍රහ්මානුමෝදන්තු සම්මේ දේවානුමෝදන්තු සම්මේ සත්තානුමෝදන්තු සම්මේ ඉෂ්ඨ දේව අනුමෝදන්තු සම්මේ භූතානුමෝදන්තු සම්බ සම්පත්ති සිද්ධියා. අවසාන වශයෙන් මෙසේ පින් අනුමෝදන් වෙමු. මේ මොහොත දක්වාම සිද්ධ කරගත් උතුම් පින් බලය අප සමග පැමුණුණු සියලුම දායක කාරකාදී පින්නතුන්ලාටත් මේ පින්කම සඳහා මේ ගම්මානයෙන් ඇතුළු අපේ ශාසන සේවක සමිතියට සම්බන්ධ උදව් උපකාර කළ දැක බලා සතුටු වුණ ඒ වගේම අපිට මේ ශබ්ද පූජා ආදීන් අවස්ථාව උදා කරලා දුන්න තිස්සපුර යුද හමුදා කඳවුරේ අනදෙන නිලධාරිතුමාට පොලිස් බස් රථය ලබා දුන්න තිරුකුණාමලය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිතුමා ඇතුළු විවිධාකාරයෙන් උදව් උපකාර කළ ව්‍යාපාරික දානපති සත්පුරුෂ පින්වත් හැමෝටම උතුම් නිවන් සුව පිණිස ආශිර්වාද පිණිස හේතු වෙත්වා කියන තුනුරුවනේ ආශිර්වාදය දරුවන් ඇතුළු හැම දෙනාටම ප්‍රාර්ථනා කරනවා. ආශිර්වාද සිද්ධ කරනවා. වැඳගෙන ඒ ශ්‍රවණය කරන්න. සම්බීතියෝ විවන්ජන්තු සම්බ රෝගෝ විනස්ස මාතේ භවන්ත්වන්තරායෝ සුඛී දීඝායුකෝ භවතු සම්බ මංගලං රක්ඛන්තු සම්බ දේව සම්බ බුද්ධානුභාවේ සම්බ ධම්මානුභාවේන සම්බ සංඝානුභාවේ සදා සොන්ති භවන්තු තේ අභිවාදන සීලින්ස නිත්සං චත්තාරෝ ධම්මා වන්දන්ති ආයුවන්නෝ සුඛං ආයුරාරෝග්‍ය සම්පන්ති සංඝ සම්පන්ති මේ අතෝ නිබ්බාන සම්පන් ඉමිනාතේ සමින්දතු. සියලු දෙනාටම තෙරුවන් සරණයි. බුදුබණ පදයක් සවන වැකේවා බුදුගුණ පමණක් සිතට නැගේවා අවසන් වරට මගේ ඇස් පියවෙන මොහොතේ බුදු හිමිරුව මට මැවී පෙනේවා. සිදුවෙන් නැති නොදැනීම එනිසයි සසරේ ඉපදීම බුදුදම් මගිමින් පැහැදීම
පමණයි සදකාට සැනසීම බුදු බණ පාදයක් සවන වැකේවා බුදු ගුණ පමණක් හිතට නැගේවා සැප සොයලා ගොස් දුක විඳම සඵල වුණේ නෑ පැතූ සැම අවසන් මොහොතේ ඉතිරි වුණ කල කොඳ නොහොඳයි මට කුරුම බුදු බණ පාදයක් සවන වැකේවා බුදු ගුණ පමණක් සිතට නැගේ